बैंडेज पट्टी मिश्रण डाल रही है क्या मैं तेरे निकालूंगा ना वो निकालने की सलाह बता रही हूँ और पूरा मतलब क्या नहीं දැන් අපි මේ දාලා තියෙන්නේ මේ පත්තුව මේක දාලා තියෙනවා රත් හඳුන් සුදු හඳුන් දේවදාර වැල්මි ඒ වගේ බෙහෙත් සම්බන්ධ දාලා තියෙනවා. ඒ වගේම අපි දාලා තියෙනවා මේකට කස්තුරි ගෝරෝචන ස්වර්ණ භස්ම. කස්තුරි ගෝරෝචන. ඒ කියන්නේ මකරස් දිවචන එක තියෙනවා මේකේ මේ කස්තුරි තියෙනවා. කස්තුරි ස්වර්ණ භස්ම තියෙනවා. දෙන්නේ තවත් ඖෂධ රාශියක් විතර ගඩන් වෙලා තියෙනවා. ඒක තෙල් වර්ග ගඩන් වෙලා තියෙනවා. ඒ තෙල් වර්ග වලින් දැන් අපි මේ කරන්නේ ස්නායුව මෙතන තියෙන ස්නායු කොන්දේ තියෙන ස්නායු පණ ගැනීම කරනවා. මේ කොන්දේ තියෙන ස්නායු පණ ගැනීම කරවම මේකේ තියෙන සෝතයක්. ඒ කියන්නේ මේකේ තදවීමක් තියෙනවා. මේ තදවීම උඩ දරුවගේ කකුල් වලට යන්නේ නැහැ මේ ස්නායු වල බලය. එතකොට පණ නැති වෙනවා. ඒ පණ නැතුව ගියම තමයි මේ දරුවා කොයි වෙලාවෙත් මේ කකුල් දෙකෙන් බිමට වැටෙන්න ගන්න. දැන් මේ තෙරපුම මග හරිනවා අපි. ඇකිලිලා තියෙනවා, තෙරපිලා තියෙනවා, තද වෙලා තියෙනවා, ඒවල බැඳිලා තියෙනවා. ඒව මග හරිනවා අපි. මග හැරලා ලේ ගමන් කිරීමේ හැකියාව හොඳින් ක්‍රියාකාරීත්වය සලසලා දෙනවා. ඊට පස්සේ තමයි මේ ස්නායු මොලේ ඉඳලා ස්නායු නැකටින ස්නායු ගමන් කරන ස්නායු ප්‍රාණවත් වෙන්නේ. ඒ සම්බන්ධව අපි මේ ඖෂධයක් තමයි මේ දල්වලා දෙන්නේ. ඉතින් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා ඉදිරියට හොඳ ප්‍රතිඵලයක් වෙයි. ඉතින් දරුවගේ මානසික තත්ත්වය ඒ වගේම අපේ කර්ම ශක්තිය හේතු කොටගෙන තමයි මේ අපිට අදාළ වෙන්නේ. අපි සමාජ වලට කොපමණ විශේෂමහන්සි දරුවත් කර්මයේ මත එක එක දේවල් සිද්ධ වෙන්නට අපිට පුළුවන්. ඒක අපි විඳ දරා ගන්න වෙනවා. නමුත් අපි හොඳින්ම දන්නවා මේ ඖෂධ වලින් දරුවගේ ක්‍රියාකාරීත්වය ඉතාම දියුණු වෙන බව. මේ කොන්ද ආශ්‍රිතව පණ ගැනීම ක්‍රියා කිරීම හොඳින් සිදු වෙන බව අපි දැනගෙන තමයි මේ පත්තුව අපි මේ අවස්ථාවේදී දැනගන්නේ.